Hi guys, මේක තමයි ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක. නිකන් කාමරේටලා ඉදි බඩගින්නක් ආවා. බඩගින්නක් ආවම ඉතින් මුකුත් හදන්නත් කම්මැලි. ඒක හන්දා එළියෙන් මොනවා හරි ගන්න කියලා බැලුවේ. සාමාන්‍යයෙන් ගානත් අඩු ටිකක් බඩක් පිරෙන දෙයක්. මොකද මේ දවස්වල වැඩි සල්ලි වියදම් කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයිනේ. මේ දවස්වල දවස් 10ක් මාත් පඩි නැතුව දැන් කාමරේට වෙලා ඉන්නවා. ඉතින් ඒක හන්දා සාමාන්‍යයෙන් ගාන අඩු දෙයක් කන්න කියලා තමයි බැලුවේ. එහෙම කියලා හිතලා ඉද්දි තමයි ෂවර්මයක් කනවා කියලා හිතුනේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ රටවල් වල ඉන්න කට්ටියගේ සාමාන්‍ය කෑමන්නේ ෂවර්ම කියන්නේ. ඉතින් අපි බලමු ෂවර්මයක් හැදෙන්නේ කොහොමද කියලා. ගිහිල්ලා බලමු මාත් එක්ක. සාමාන්‍යයෙන් ඉතින් මම චුට්ට දුරක් පයින් යන්න ඕන. චුට්ට දුරක් කියන්නේ සාමාන්‍යයෙන් මීටර් 300ක් විතර යන්න ඕන මේ කඩේ ගාවට යන්න. මේ ටික ගැන ඉතින් සෙනඟ ටිකක් අඩුයි. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක වැඩි මිනිස්සු එහෙට මෙහෙට ඇවිදින්න යන්නේ නැහැ. වැට්ට යන කෙනෙක් එහෙම තමයි ඉතින් පාරේ ඉන්නේ වැඩිපුරම. අත්‍යවශ්‍ය කාරණාවකට આવොත් අරින්න වැඩි මිනිස්සු එහෙට මෙහෙට යන්නේ නැහැ. දැන් නම් චුට්ටක් තත්ත්වයේ සාමකාමී. කියන්න බැහැ ඉතින් ඉස්සරහට මොනවා වේද කියලා. කතාවෙන් කතාව කොහොම හරි කඩේ ළඟට නම් ආවා. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලම ඔලුව දාලා බැලුවා ෂවර්ම තියෙනවද කියලා. මොකද සමහර වෙලාවට මේ ෂවර්ම නෑ මේ ටයිම් එක. ටිකක් වෙලා යනවා හදන්න. කොහොම හරි ඉතින් ඉස්සෙල්ලම කැෂියර් එකට ගිහිල්ලා බිල් එක දාගන්න. බිල් එකක් දාගෙන යා චිට්ටයක් දෙනවා. ඒක අරන් ගිහිල්ලා දෙන්න ඕන ෂවර්ම හදන එක්කෙනාට. එහෙම තමයි මෙතන ඒ කියන්නේ ඒ කඩි සිස්ටම් එක නම් තියන්නේ. ඉතින් මෙන්න මේව තමයි යා ෂවර්ම එක හදන්නේ. බලන්නකෝ. ඔඩර් කරේ නම් චිකන් ෂවර්ම එකක්. මේ කඩේ තියෙන්නෙත් මම දන්න තරමින් චිකන් ෂවර්ම විතරයි. සමහර තැන්වල නම් තියෙනවා බීෆ් ෂවර්ම එහෙම එක වර්ග. මේක නම් තියෙන්නේ චිකන් විතරයි. කොහොම හරි ඉතින් පොරොන්න ඔහම කෑලි කපලා ඕකට ආයි දානවා කොළ වගේක්. ඒ ටිකක් දාලා කලවම් කරලා තමයි හදන්නේ. ඊට පස්සේ රොටියක් අරගෙන ඒකට සෝස් දාලා එහෙම හදන්නේ. ඉතින් අවුලක් නැහැ. ඩිරම් 6ට මේක වටනවා සෑහෙන්න.